එළ අම්මේ. අනේ ඈ කියන්න. අනේ දැන් මට කතා කරන්න බෑ මම වැඩක ඉන්නේ. අනේ බෑ බෑනේ. එළ. ඊෂෝ. ෂි. මොකෝ බං අවුල? නෑ බං. අම්මා කියනවා තාත්තා කෝල් එකක් ගනිලු. ආන්සර් කරන්නලු. ඒ මොකද බයි එකපාරට? ඒක තමයි බං මාත් මේ ඩිම් වෙලා ඉන්නේ. මේ ෂුවර් එකටම උඹ නඩපු නාඩගම් මාට්ටුවටත් දන්නේ නැහැ හොඳේ. අඩු සිරාවටම ඊ මොකද දන්නේ නේ ඉබන් තාත්තට මාට්ටුනේ? ඒක ඉතින් මන් දන්නේ නැහැ උඹ අනිවාර්යෙන් දවසකට පාරක් මොකක් හරි නාඩගම නඩනවා. කොහමද හොයාගන්නේ ඉතින් තාත්තට මාට්ටුනේ මොකද්ද කියන්නේ? ඊ දැන් නම් බයි බෑ බං. ඊ දාඩියක් දානවා බං. මේ බර තාත්තගෙන් බොරු කියලා සල්ලි ඉල්ල ගත්ත නේ සඳුනිට දෙන්න. අර මොකද්ද කෝස් මගුලකට කියලා තාත්තෙන් සල්ලි ඉල්ලන ගිහින් ඒකට පූජා කරලා ඒක මාට්ටුණක් දන්නේ නැහැ හොඳේ. අඩු ඒක මාට්ටුනොත් නම් මාත්‍යර සඳුනිත් ඉවරයි බං. එක්කම බාර යාළුවොත් එක්ක ගම් අඩුවට යනවා කියලා අර සඳුනිත් එක්ක පන්සල් ගියක මාට්ටුණක් දන්නේ නැහැ. ඊක තාත්තට මාට්ටුනොත් නම් මාව හැම ගහයි බං. එක්කෝ එහෙම නැත්තම් ඊ තාත්තා ගන්නවා බං. ඉතින් ආන්සර් කරහන් ඕක. හෙලෝ තාත්තේ. මේ උඹ අලුතෙන් ෆෝන් එකක් ගත්ත නේද? ඔව්. මේ උඹ ගත්ත කොහෙන්ද ගියහන්කෝ? මා ගාණක් ගියෙත් නෑ නේ උඹට. ඔව් තාත්තේ. මම බයිසෝන් එකේ ෆෝන් එක ගත්තේ. ටිකට් ගන්න. එයාලා මගෙන් ඉල්ලුවේ ID දෙක ගන්නට විතරයි. විනාඩි 10න් මම ෆෝන් එක ගත්තා. හරි. මේ මම මේක අහගන්න කතා කරේ. මාත් මේ අලුත් ෆෝන් එකක් ගන්න කියලා මම බැලුවේ. හරි මම තියන්නම් එහෙනම් ඈ. හරි තාත්තේ හරි. හරි තාත්තේ හරි දෙපීටයි හරි. හම්බෝ බං තියන්තා. හම්බෝ වෙලාවට උඹ බොහොම බේරුනේ. අන්නම් හිතුවා අද උඹ ඉවරයි කියලා. ඌ බං. තාත්තා මං හිතන තාත්තා ෆෝන් එක ගන්න බයිසෝන් එකට ගිහිල්ලා. හෙලෝ තාත්තේ. මේ උඹ එදා ෆෝන් එක ගෙවන්න ගන්න බයිසෝන් එකට ගැරන්ට් කෙනෙක් විදිහට එක්කන් ගියේ කෙල්ලෙක්වද? තාත්තේ මගේ යාළුවෙක්. හරි. එහෙනම් දැන් කියපන් බලන්න. ඒ උඹේ යාළුවෙක් නම් උඹ ෆෝන් එක ගත්තට පස්සේ ඒකිට එක්ක මොන මගුලක්ද අර පාක් එකට වෙලා කරේ කියලා. වේදනාව පාව ගියා වාසනාව ආවා ගියා මිනිස් වෙසින් ළඟින් උන්නු අන මුර්ගයෝ යාළ ගියා